අංක 2 ශිව දේවාලයේ දක්නට ලැබෙන හින්දු ආගමික වාස්තු විද්‍යා ලක්ෂණ කෙටියෙන් පැහැදිලි කරන්න කියලා ප්‍රශ්නයක් ආවොත් අපි ඒකට උත්තර දෙන්න ඕනේ කොහොමද කියලා අපි දැන් බලමු. ශ්‍රී ලංකාවේ හින්දු කෝවිල් ඉදිවීම ආරම්භ වූයේ පොළොන්නරු යුගයේදීය. මේ යුගයේ ඉදි වූ කෝවිල් රැසකම නටබුන් පොළොන්නරු පූජා බිමේ දක්නට ලැබේ. මේවා අතරින් අංක 2 ශිව දේවාලය අද වන විටද නිර්පද්‍රිතව පවතී. මෙය පොළොන්නරු යුගයට අයත් පැරණිම හින්දු ස්මාරකයකි. ක්‍රිස්තු වර්ෂ 1100 වසරේදී රාජරාජ නම් වූ චෝල රජු සිය බිසව සීවීම පිණිස තමයි මෙම අංක 2 ශිව දේවාලය ඉදිකරවල තියෙන්නේ. දකුණු ඉන්දීය චෝල ගෘහ නිර්මාණ ශෛලිය ලක්ෂණ පෙන්නුම් කරනවා. මෙම දේවාල පිළිගත් සම්මත ආකෘති මත ඉදි වූ බව පෙනේ. ශක්තිමත් පාදමක් මත ශිව දේවාලය ඉදිකරවල තියෙනවා. සුවිශේෂී හින්දු ආගමික වාස්තු විද්‍යා ලක්ෂණ බැලුවොත් අටපට්ටම් ශිඛරය, කූඩු හෙවත් මුදුන් සහිත කවුළු, පැන්නුම් කුළුණු සහ දේව රූප සහිත විමාන, පද්ම සටහන් සහිත බොරදම් තීරු ආදිය ගත හැකිය. ඉදිරි දොරටුව මිටි කුඩා ගල් උළුවස්සකින් යුතුය. එහි කැටයමින් යුතු අෂ්ටාශ්‍ර කුළුණු දැකිය හැක. මණ්ඩපය, අන්තරාලය, ගර්භ ගෘහය යන සම්මත හින්දු දේවාල අංගවලින් අංක 2 ශිව දේවාලයද සමන්විතයි. ඉදිකිරීමේදී බදාම අවම වශයෙන් භාවිතා කරලා තියෙනවා. මේ ආකාරයට අංක 2 ශිව දේවාලයේ හින්දු ආගමික වාස්තු විද්‍යා ලක්ෂණ හඳුන්වන්න පුළුවන්.